රණවිරු ගාය හැදිලා තියෙන්නේ සලේ හන්දා. කොහේ හරි ගමන්නේ. සලේ ගැන තමුන්නාසලා මීට කලින් දනන් හිටියද නෑනේ. දැන් සලේ තමයි තමිල් චෙල්ලම් මල්ලලා තියෙන්නේ සලේ. බුද්ධි මෙහෙයුම් ඔක්කොම කරලා තියෙන්නේ සලේ. යුද හමුදාපතිවත් දන්නේ නැහැ සලේ තමයි වැඩ දීලා තියෙන්නේ. මම දන්නේ නැහැ සලේ ඔච්චර වැඩකාරයෙක් කියලා මං හමුදාපතිකාරයෙක්. මම එයා පොඩ්ඩක් පැත්තකට කරලා තිබුණා. මං දන්නේ යා ගෝඨාභය රාජපක්ෂත් එක්ක අමාත්‍යාංශ ගෝඨාභයගේ පන්දන් අල්ල පොඩි වැඩ කර හිටියා. නමුත් ප්‍රධාන තනතුරු වලට මම දාලා තිබ්බේ නැහැ. හැබැයි දැන් මං දැක්ක සමහරු දානවා තමිල් චෙල්ලම් මැල්ලුවේ එයාලු. ඊට පස්සේ බුද්ධි අංශවල ඔක්කොම මෙහෙයුම් නායකත්වයේ දුන්නේ යාලු. එතකොට එයා නැති වුණොත් මේක රණුව යොරණ කරන අසාධාරණයක්. රණවිරුව කඩාගෙන බුද්ධියංශ කඩාගෙන වැටෙනවා. හැබැයි ඉතින් මාව හිරේ දාලා ඉවරලා මං යට දිරපු ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා 35ක් විතර පඩි පෙන්ෂන් උත් නැතුව ගෙදර ඇරියා. මගේ ආරක්ෂක මුරේ හිටියා බුද්ධියංශ 17 දෙනෙක්. මගේ ආරක්ෂක මුරේ තුන 500ක් විතර ඒ කාලේ. ඒ 17 දෙනා මාස 8ක් හිර කරන් හිටියා. ඒ කට්ටිය ලව්වලා නොඑක් දේවල් කියවා ගන්න බල කරා ඒගොල්ලොන්ට. කොළඹ වෙච්ච සමහර අපරාධ වලට යුද හමුදාපති සම්බන්ධයි කියලා කියන්නේ කියලා බල කර ඒගොල්ලෝ හිර කරන් හිටියා. එතකොට රණවිරු ගාය හැදිලා දැන් කෙඳිරි ගාන කට්ටිය කෙඳිරි ගාවේ නැහැ කවුරු. දැන් තමයි එකපාරට කෙඳිරි ගාන මතක් වෙලා තියෙන්නේ.